හොඳයි ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. අද අපි සාකච්ඡා කරන්න යන්නේ 20යි 22 23 අපස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. ඒක කෙටි ප්‍රශ්න 25. මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් තුනක් තියෙනවා මේ සෙෂන් එකේදී. පළවෙනි දේ තමයි ඔයා දැනගන්න ඕනේ කොහොමද මම ප්‍රශ්න හැන්ඩල් කරන්නේ. උදාහරණයක් විදිහට මම ප්‍රශ්නයක් කියවලා කොහොමද මේ ප්‍රශ්නේ මම විස්තර අල්ලගන්නේ. මට වැදගත් වෙන විස්තර ගානට ඕනි වෙන විස්තර මම කොහොමද අල්ලගන්නේ. ඒක එක. අංක දෙක තමයි ප්‍රශ්නයක් අපි විසඳන්න කොහොමද අපි හිතන්න ඕන. එතකොට මේක මෙහෙම වෙනවා නම් මේක මෙහෙම වෙන්න ඕනේ. අපි කොහොමද තර්ක කරන්නේ. සහ තුන්වෙනි එක තමයි ඔයා මේකට උත්තර ලියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒක තමයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ. එතකොට අපිට මේ සෙෂන් එක ඉවර වෙද්දී අපිට හම්බ වෙන දේවල් වලින් මම දෙක තුනක් කියනවා. එක තමයි ඔයාට මේ පේපරේ උත්තර ලියලා ඔයාගේ උත්තර මාක් කරගන්න සහ ලකුණු වෙදෙන තැන මේ ගැන අවබෝධයක් එනවා. දෙවෙනි එක තමයි ඔයාට විශ්වාසය හැදෙනවා මට O level ගණන් පේපරයක් කරගන්න පුළුවන්. දැන් ගොඩක් ළමයි ගණන් වලට බයයි කියලානේ කියන්නේ. ඒකට බය නැහැ. ඔයාට එතකොට ප්‍රශ්න කරගන්න පුළුවන් කියන විශ්වාසය හැදෙනවා. සාමාන්‍යයෙන් ආත්ම විශ්වාසනේ වටිනම දේ කියලා කියන්නේ. ඒකට අංක 3 තමයි ඔයාට මේ ප්‍රශ්නවල සමහර ඒවාට මම ගොඩක් වෙලාවට ඊළඟ යන තව ප්‍රශ්නයක් දෙයි. එතකොට ඔයාට එක ප්‍රශ්නයක් කරාම ඔයාට ප්‍රශ්නේ තේරෙනවා. තවත් ඒ වගේම ප්‍රශ්නයක් කරාම ඒක ඔයාගේ ඔළුවට එනවා. එතකොට ඇත්තටම ගත්තොත් මේ මාසේ මම හිතන්නේ ඕලෙවල් පෙබරවාරිද කොහෙදනේ තියෙන්නේ. එතකොට ඒ කාලෙ වෙද්දී ඔයාට එතකොට හොඳ ලෙවල් එකකට එන්න පුළුවන්. හරි අපි එහෙනම් අපේ පාඩමට ගෙලින්ම යමු. ඔයා කොලයක් පෑනක් ළඟ තියාගෙන මේකට ජොයින් වෙන්න. සූරපප්පා බලනවා වගේ ඔයා හිතන් ඉන්නවා නම් මේකට ජොයින් වෙන්න. එහෙම නැත්නම් ඔයා හිතන් ඉන්නවා නම් මේක මෙතන දාලා මම ගණන් හදන හැටි බලන් ඉන්න. එතකොට ගණන් පුළුවන් වෙන්නේ මට. එතකොට ඒක වැඩක් නෑනේ. අපි ඒ හින්දා ඒ විදිහට කරමු. මම හිතනවා ඔයාලා මේකට ඇක්ටිව්ලි පාටිසිපේට් වෙයි කියලා. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම කමෙන්ට් ඔන් කරන්න. හරි. එහෙනම් අපි කෙලින්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට යමු. හරි. අපිට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ තියෙනවා එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 12 දිනෙකට දින 4ක් අවශ්‍ය වේ යයි ඇස්තමේන්තු කර ඇත. එම වැඩේ දින 3කදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙකු අවශ්‍ය වේද? දැන් බලමු අපි මොනවද මේ ප්‍රශ්නේ අපිට ගන්න තියෙන වැදගත් දේවල් කියලා. එක්තරා වැඩක් නිමට මිනිත්තු 12කට දින 4ක් යනවා කියලා දීලා තියෙනවා. හරි. එතකොට අපෙන් අහනවා වැඩය දින 3කදී නිම කිරීමට අවශ්‍ය මිනිත්තු ගණන තමයි අපෙන් අහන්නේ. එතකොට මම මෙතන ලිව්වොත් මුළු වැඩේ තමයි මිනිස් 12ක් දින 4කදී කරන වැඩ. එතකොට මේ මිනිස් දින 48ක් වෙච්ච එක අපෙන් අහනවා දින 3කින් කරන්න අවශ්‍ය මිනිස් ගණන. එතකොට ඔයා මේක සුළු කරාට පස්සේ ඔයාට එයි මිනිස්සු ඔයාට ඕනේ 48 බෙදීම 3 සමානයි 16ක් කියලා. එතකොට ඒ ප්‍රශ්නේ ලකුණු දීලා තියෙන්නේ මෙතන මේ උත්තරේ ගන්නකොට කෙලින්ම ලකුණු දෙකක් දීලා තියෙනවා. මම ඔයාලට මේකට කෙටි නිකම් ප්‍රශ්නයක් දෙන්න මම හිතන්න සාම්පල් එකක් දෙන්න. මිනිස්සු 15 දෙනෙක් දින 3කදී කරන වැඩක් තියෙනවා. ඒක දින 2කින් කරන්න මිනිස්සු කීයක් ඕනද? ඕක ඔයා නිකන් හදන්න. එතකොට තියෙනනේ මිනිස් 15යි දින 2කින් කරනවට මිනිස්සු කීයක් ඕනද? දින 2 සෝරි මේ ගන්න පොඩ්ඩක් අමාරු ගමු. මෙතන සුළු වෙන උත්තරයක් එනවා. මේ කැල්ලම ගන්නම්. මේ කැල්ලම ගලා මට දෙන්න මිනිස් දින 6යි මට මේක ඕනේ දින 3කින් කරන්න. එහෙම ගමු. එහෙම. හරි. ඊට පස්සේ තියෙනවා අපිට භාග සුළු කිරීම. එතකොට මම එළියෙන් කතාවක් කියලෙන්නම්. එළියෙන් කියලා කියන්නේ මෙහම පැත්තෙන් පොඩි කතාවක් මම කියලෙන්නම්. මෙහෙම දෙයක් තියෙනවා. මේ නෝට් ඩවුන් එක වදාගන්න.
භාග සුළු කිරීම පළවෙනි රූල් එක. මම කියනවා මෙතන මම දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. මෙතන උඩ තියෙන්නේ මම ගාව රවුම. යට තියෙන්නේ කොටුවක්. මෙතන තියෙන්නේ ධන හෝ ඍණ. ඒක මට අදාළත් නැහැ. මේ යට තියෙන්නේ තර කොටුව වගේම කොටුවක්. මේ උඩ ත්‍රිකෝණ. එතකොට මේ හරේ ඉන්න දෙන්න සමාන වෙන තාක්කල් ඔයාලට මේ ලීනියර් සුළු කිරීම, එකතු කිරීම අඩු කිරීම ඔයාලට කරන්න පුළුවන් normal. ඉන්න normal වේ මේ වගේ normal එක කියලා දාන්න පුළුවන්. එතකොට අංක 2 තමයි ඔයාලට මම තිබ්බොත් මෙහෙම තියෙනවා. මම දන්නේ මොකක්ද කියලා ඕන එකක් වෙන්න පුළුවන්. එකතු කිරීම හෝ අඩු කිරීම ඔයාලා තියෙන ත්‍රිකෝණයට මම කියන්නම්කො මේක තරුව කියලා. හරි. දැන් මේක සුළු කරන්න පුළුවන් දේ විදියට. බෑ. එතකොට අපි මේක කරන්නේ පොදු හරයක් හදාගන්න. දැන් දින මේ පළවෙනි එක්කෙනාම තරුවෙන් වැඩි කරනවා. එතකොට උඩත් වැඩි වෙන්න බෑ නේද? උඩ වැඩි කිරීම තරුව හරි. එතකොට ධන හෝ ඍණ. මෙතන මේ ත්‍රිකෝණේ බෙදීම තරුව කැලලට දැන් යට කොටුවක් නැහැනේ. මම ඒ කොටුවකින් වැඩි කරා. හරි. whatever. ඕන දැන් පොදු හරය හදාගත්තා. එතකොට මට කියත හැකි ඕම තියනවා කියලා. අර දවසේ අන්තිමට ඔය ඉගෙන ගන්න ඕන දේ තමයි භාග සුළු කරද්දී එකතු කිරීම අඩු කිරීම කරන්න නම් ඔය තියෙන හරයන් සමාන විය යුතුයි. ඒක තමයි ඔය පළවෙනියට දැනගන්න ඕන දේ. මම මේක අර පුළුවන් තරම් ඔයාලට තේරෙන්නම එක්ස්ප්ලেইন කරන්න උත්සාහ කරනවා. ඒක මේ ගහමල සංකල්ප, කොටුරවුම් සංකල්ප දාලා කියන්නේ. නැතු ඒ කියන්නේ ඒක අර ගොඩාක් සරල දෙයක් පවන් කරනවා වගේ දෙයක් නෙවෙයි. හරි. ඊට පස්සේ අපි ගත්තොත් භාග මෙහෙම තියනවා කියලා අපි ගත්තොත් ඔක ಗುಣ කිරීමක් තියනවා කියලා. ඒකට ඔයාලට ජස්ට් ලියන්න පුළුවන්. රවුම විදින රවුම ත්‍රිකෝණය කොටුව අර ඔය වගේ තියෙන රූල්ස් ටික. ඔයා ඒ ටික චුට්ටක් ආයෙ රිවයිස් කරගන්න මේක නැත්නම් ලියාගත්තත් ප්‍රමාණවත්. හරි. දැන් මේ දෙන්නගේ තියෙන හරයන් සමානද? නැහැ. එතකොට මට හරය සමාන කරගත්තා නම් හරි. මෙතන 3යි 2යි කියන ඒ ඉලක්කම් දෙකේ පොදු ගුණාකාරය. සෝරි කුඩා පොදු ගුණාකාරය නේ මහා පොසා. සෝරි නෑ පූපූ තමයි. එතන 6යි. එතකොට 6යිනේ. එතකොට මට දත හැකි 6යි x. සමාන කුඩා පොදු ගුණාකාරය මහා උත්සර්ගයයි. greatest common divisor නේද? GCD එකෙන්නේ 2 3 සමානයි 6යි කියලා. ඒක හරි GCD කියලා කියන්නේ greatest common divisor. ඒක තමයි මට ටැගල් වෙලා ගියේ. මහා පොදු සාධකනේ කුඩා පොදු ගුණාකාරය. ඔක 6 තමයි එන්න ඕනේ. එතකොට 6ix වලින් මෙතන වැඩි වෙලා තියෙන 3 ඍණ 2 6ix 12න් එක. එතකොට සුළු කරාම වැටෙනවා එකයට 6ix සමානයි 12න් එකයි. එතකොට වට x ගේ උත්තරේ 12 බෙදීම 6x සමානයි 2යි කියලා. ඒ ලකුණ දීලා තියෙන්නේ පාමේ උත්තරේ ගන්නවට එකයි මෙතනට එකයි. මෙන්න මෙතන සුළු කරලා පොදු හරය ගන්නවට එකයි. ඒක දැන් සමානයි නේද? දැන් කුඩා පොදු ගුණාකාරය නෑ. greatest common divisor එකකින් කුඩා පොදු. හරි. අපි ඊට පස්සේ තියෙනවා ඍජු කෝණයේ ත්‍රිකෝණයේ AB සමාන AC වේ x යගේ තොරන. දැන් එයාලා මට කියලා දෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේ AB සමානයි AC වේලු. හරි. එතකොට මගෙන් අහනවා මෙන්න මේ මෙයාගේ යගේ. මම දැන් දන්නවා සම ද්විපාදී ත්‍රිකෝණයක මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට ඒ කියලා කියන්නේ මෙතන ABC කෝණයයි මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. එතකොට එකක් 90 කියලා කියන්නේ අර x කියලා හිතුවොත් x ධන 90 සමාන 180යි. ඔයා හොයලා බලන්න. එතකොට x එනවා ඔයාට අංශක 45යි කියලා. එතකොට දැන් ඔයාගෙන් අහන්නේ මෙයානේ. එතකොට ඔයාට ඕනම් හිතන්න පුළුවන් මෙහෙම. මම මේක විදි දෙකකට කියනවා. ඒ කැමති විදිහකට සුළු කරන්න. හරිද? දැන් ඔයා දන්නවා x කියලා කියන්නේ අපිට ආවා x ගේ උත්තරේ මම නැත්තම් සාකච්ඡා කරනවා ටික පල්ලෙහින් කරනවා. එතකොට මම හිතන්නේ ලේසි නේද? ඒක පොඩේ වගේ. මම මේක දන්නම් අපි මේ සාකච්ඡාව ගෙනියන තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? ඔයා දැන් දන්නවා මෙතන මෙහෙම තියනවා මෙතන කෝණය අංශක 45යි කියලා අපි හොයාගත්තා. අපිට x එකක් තියෙන්නේ මෙතන. අපි අරකට x නැතුව වෙන අකුරක් දාමු නේද? ඒක x මනේ මන් දාලා තියෙන්නේ. ඔව් sorry. අපි ඒක නිකන් කැත අකුරක් දාමු. කැත අකුරු ගම y අකුරක් වෙයි කැත අකුරක් දාමු. ඒකට අපි දෙනවා 2y ධන 90 සමාන 180යි. y ඔයාට උත්තරේ න 45යි කියලා. හරි. දැන් ලස්සනයි. හරි. එතකොට ඔයා දන්න මෙතන 45යි කියලා. එතකොට ඔයාට එහෙම සරල රේඛාවක මෙන්න මේක එක පැත්ත කෝණ එකතු 180යි. එතකොට x ධන 45 සමාන 180යි x සමානයි 100
35යි කියලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට තිබ්බේ මෙහෙම ත්‍රිකෝණයක් මේ. මම හරිනම්. ඔයාලට මෙතන ඍජු කෝණයක් තිබ්බා මෙතන 45ක් කෙනේ ගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකක එකතුයි එහි ඉතිරි මෙන්න මෙතන පාදයේ දික් කරාම මේකට සමානයි කියලා 90යි 45 එකතු කරලා ආට ඔන්න 135 කියලා යන්න පුළුවන් නේ. ඒක තියෙනවා මගේ අකුරු වල පොඩි ප්‍රශ්නයක් තියෙන කියලා මටත් ඒක පේනවා. මම උපරිම උත්සාහ කරනවා රීඩ් පුළුවන් තරම් රීඩබල් විදිහට අකුරු ලියන්න මේ. ඔව් ඒක ගත්තා. ඒකෝර අපිට උත්තරේ මෙතන මේක ලියනාට මෙහා වෙනාට එකයි. ෆයිනල් උත්තරේ x සමානයි 135යි. ඕක ලියනාට එකයි ඈ. නැත්නම් ඔයාගේ උත්තරේ මේ හරින දෙකම දෙන්න. හැම වෙලාවෙම ඔයාගේ උත්තරේ හරි කියලා කියන්නේ ඔයා කෙලින්ම ලකුණු දෙකම දෙන්න ඕන. හරි. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නට අපි යමු. අරය 14 සෙන්ටිමීටර් වන වෘත්තයකින් කේන්ද්‍රයේ කෝණය අංශ 45 වන කේන්ද්‍රීය ඛණ්ඩයක් කපා වෙන් කර ඇත. එම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. හරි. අපි දන්නවා දැන් අපිට ෆුල් සර්කල් එකක් දුන්නොත් මෙන්න මේ වගේ අංශක 360 කියලා කියන අපි කියනවා හරි. එයාගේ වර්ගඵලය 5r වර්ගය. 5 කියලා කියන්නේ 22 බෙදීම 7 නැත්නම් 3.14. ඒක මම රෙකමන්ඩ් කරනවා ඔයාලට පුළුවන් නම් 22 බෙදීම 7ම දාන්න කියලා. ඒක ඇයි කියලා මම කියන්නේ නැහැ. ඇයි කියලා දැනගන්න පුළුවන් කවුරු එක්කෙනෙක් ඔයා කැමති නම් නිකන් 22 7න් බෙදලා බලන්න. 22 නෙමෙයි හරිය. ඒක නෙමෙයි හරියගේ. ඒකෙන් ඔයාලට සැලකිය යුතු විදිහට තේරෙයි ඇයි 5 වලට 22 බෙදීම 7 ගන්න ඕනේ. ඒක ඇප්‍රොක්සිමේෂන් එක හොඳයි. එතකොට දැන් ඔයාට දීලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩය අංශක 45. එතකොට අපි දන්නවා එහෙම ඒවට ගන්නෙ n/360 වැඩි කිරීම 5r වර්ගය. ඒ කියන්නේ 360න් මේ අදාළ කෝණය θ කියලා කියනවා මම කෝණයකින්ද. ඕක දැන් දීලා තියෙනවා. එතකොට අපි දන්නවා θ අංශක 45යි. එතකොට 360යි වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම r සමානයි 17 වර්ගය. එතකොට ඔයා මේක සුළු කරලා බලවුවොත් ඔයාට උත්තරේ එයි. මෙතන එකයි මෙතන 6යිද 8යි. සෝරි. 45 දෙකක් 90යි 94ක් 360යි එතකොට 8යි. එතනම 14 වර්ගය කියන්නේ 14 වැඩි කිරීම 14 කියලා දානවා. ඊට පස්සේ අපිට එනවා මෙතන 22 මෙතන එකක් ලැබෙනවා මෙතන 2යි එතකොට. මෙතන 8යි මෙතන 2ක් වෙනවා මෙතන 1ක් වෙනවා මෙතන 7ක් වෙනවා. තව දෙයක් කවන්න පුළුවන් මෙතන එතකොට 11. අවගන්න සුළු කරලා බලනකොට අන්තිම උත්තරේයි 77යි කියන මෙතන 7යි අර 11ක් ගන්න මෙන්න මෙතන මොකද හරියයි 77යි වර්ග සෙන්ටිමීටර් කියලා දාන්න නැත්නම් ලකුණු දෙන්න එපා කියලා තීලා තියෙනවා. මං හිතන්නේ ලකුණු දෙන්නේ නැති වෙන්නත් ඉඩ දෙන කෝකටත් එක දාන්න ඉතින් ඒක කෝකටත් හොඳයි නේද? ඒ කියන්නේ ඒක දාලා ඉන්නේ. ඔව් එතකොට මේකට දෙකම දෙන්නේ. ඒකත් ඉතින් ඔයා කැමති නම් මේ සූත්‍රේ දිනවට එකයි වැරදි නම් මං කියන්නේ වැරදි නම් මෙතෙන් එක දාන්න පුළුවන්. හරි. දැන් මම මේක නම් මම හිතන්නේ මම කලින් කරපු එකත් කරා ත්‍රිකෝණයක අපිට දීලා තියෙනකොට මේ වගේ වෘත්ත චතුරස්‍රය ත්‍රිකෝණයකනේ වෘත්ත චතුරස්‍රයක් දීලා තිනකොට මේ සම්මුඛ කෝණ දෙන්නේ එකතු අංශක 180. එතකොට ඔයාලට දීලා දෙනවා AB සමාන AC හරි මේ කෝණය සමානයි මේ කෝණය. මේ පාදේ සමානයි මේ පාදය. ABC සමානයි අංශක 40ක් දීලා තියෙනවා. එතකොට මෙයත් අංශක 40යි. එතකොට මට ඕකෙන් හොයාගන්න පුළුවන් A කියන කෝණය BAC සමානයි 180 ඍණ 40 වරක් 2යි අංශක සමානයි. එතකොට අර උත්තරය අංශක 100යි කියලා. එතකොට මෙයයි මේ 180ක් වෙන්න බෑ. එතකොට මම ලියන්න ඕනේ මම ලියන්න BAC ඒ කෝණය එකතු කිරීම BBC සමානයි 180යි. මම දන්නවා මෙන්න මෙයා 100යි කියලා. ඒකට සුළු කරලා බලන්න BC උත්තරේ 180 ඍණ 100 මෙතන 100 අංශක සමානයි අංශක 80යි කියලා. ඒකට ඒකේ ලකුණු දෙන්නේ මෙතන ටිකයි මෙතන ටිකයි. අර මගේ අකුරු වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර මේ රූල්ස් වල ලියන්න තාම ප්‍රැක්ටිස් වෙනකම්. එතකොට මේකක් තියෙනවා. හරි. ආයතනයකට සේවකයින් පැමිණෙන ආකාර තුන මේ වට ප්‍රස්ථාරයෙන් දැක්වේ.
හරි. ඒකට මේකෙන් දාලා තියෙන්නේ සේවකයින් පැමිණෙන ආකාර 3. ආකාර තියෙන 3යි ඈ. දුම්රියෙන් ආයතනයට පැමිණෙන සේවක සංඛ්‍යාව බසින් පැමිණෙන සේවක සංඛ්‍යාවෙන් කී ගුණයක්ද කියලා දාන්න. දැන් මේක අපිට කෝණ ටික දීලා තියෙනද අපි නිකමට වගේ මෙන්න මේක හොයලා බලමු කීයක් විතර එනවද කියලා. අපි දන්නවා මෙයාගේ අපි ඇන්දොත් වෘත්ත ප්‍රස්ථාරයක් කියන වට ප්‍රස්ථාරයක්. ඒක අපි දන්නවා ඇතුලේ කෝණ ඔක්කොගෙම එකතුව අංශක 100 360යි කියලා. එතකොට මයිගා තියෙනවා අංශක 90ක් තියෙනවා අංශක 45ක් තියෙනවා මම හිතන්නම් දුම්රියෙන් එන එක t අකුර දාන ට්‍රේන් හින්දා සමානයි 360යි. ඒකට සුළු කල් වල මට t එයි 225යි කියලා. මොනවද 225 අංශක. එතකොට ඔයාගෙන් අහන්නේ මේ මෙන්න මේ 225 මෙයාමෙන් කී ගුණයක්ද? පසයෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව මෙන් කී ගුණයක්ද? ඔයා බලන්න 225 අංශක බෙදීම 45. ඕකේ වාට 6යි කියලා. ඒ කියන්නේ 6 ගුණයකි. 6ක් නෙමෙයි. සෝරි 5 ගුණයක්. එතන 6යි නේ. 225 කියන්නේ 90යි 9යි 18යි. ඔව් 5 ගුණයක් ඈ. හරි. ඊට පස්සේ දීලා තියෙන මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් කෙලින්ම යන්නේ මම ඒක නිකන් උත්තරේ ලියනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කියන්නේ මෙන්න දැන් දීලා තියෙන AB සමානයි AC මේ දෙන්න සමානයි කියලා කියන්නේ මේ කෝණය සමානයි මේ කෝණය. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂ මෙයාලා කියලා. කොට ඒ කියන්නේ මේ දෙන්න සමාන්තරයි සහ මෙයා උත්තරේ 2x නම් මෙයා x. එතකොට මට දීලා තියෙනවා ABC ත්‍රිකෝණේ පරිමිතිය 14 cm. ABC එකේ පරිමිතිය 14යි කියන්නේ. ඔයාලට එතකොට AD දිග දාන්නේ. AD සමානයි 2යි. හරි. ඒකට කියන්නේ මේක ඇල්ලක් 2යි. හරි. එතකොට පරිමිතිය 14යි කියලා කියන්නේ මෙතන 2x කියලා මම ගන්නවා. පරිමිතිය ඕනේ දැක්තරේ. මේක 6යි cm. මේක 3යි cm. කොහොම නිකන් දාලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තට මේක ඇති දෙයක් නෑ. ඒකයි මම බැලුවේ. AB සමානයි AC කිව්වම දැන් මෙතන 4 කියලා කියන්නේ මෙතන 4යි. කොහොමනේ? ඒකට මෙතන 8ක් එනවා. 14 කියලා කියන්නේ මෙයා 6යි. මම ඒක හරියට ලියන්නම් පිළිවෙලකට. හරිද? මම දන්නවා AB සමානයි AC. එතකොට AB කියලා කියන්නේ මෙන්න මේ කැල්ලමට දීලා තියෙනවා 2යි කියලා AD. එයා 2යි නම් මෙයාත් 2යි. එතකොට මේ කැල්ල 4යි. එතකොට මෙයා 4යි කියලා කියන්නේ ACත් 4යි. එතකොට මේ ත්‍රිකෝණේ පරිමිති දීලා තියෙනවා 14 සමාන වෙන්නේ 4 වරක් 2 ධන BC ගේ දිග. එතකොට BC වාට එනවා 6යි කියලා සෙන්ටිමීටර්. ඊට පස්සේ ඔයා දන්නවා දැන් මෙයා මධ්‍ය ලක්ෂ ක්‍රමයට අනුගත්තොත් මෙයා සමාන්තරයි මෙයා වගේම මෙයා 2x නම් මේ උඩ එක්කිනා x. එතකොට මෙයා 6 නම් උඩ එක්කිනා 3යි. DE සමානයි 3යි සෙන්ටිමීටර්. මොකෙන්ද ගත්තේ? මධ්‍ය ලක්ෂ ක්‍රමය. මධ්‍ය ලක්ෂ ක්‍රමයෙන් කියලා දාලා ලියන්න. එතකොට ලකුණු කැපෙන්න තිබ්බත් කැපෙන එකක් නැහැ. ඊට පස්සේ 8වෙනි ප්‍රශ්නේ මම දාගෙන නැහැ නේද? 8කින් ඔව්. 8වෙනි ප්‍රශ්නේ මම මෙතනට අරගෙන නැහැ. ඒක ගන්න. 8වෙනි ප්‍රශ්නේ ගන්න වෙනවානේ. දැන් හරි මම දැන් ප්‍රශ්නේ කියනවා. තමා එන්න කාලය අපතේවීම සම්බන්ධයෙන් මම මේක අරන් තිබ්බේ නෑ. මම නිකන් අර අපිට ලාවට පේන තියන්න. හරිද? මේක අපිට ලඝු ගණකාකාරයෙන් දක්වන්න කියලා දිනවා. මම දන්නවා දැන් මට දීලා තිබ්බොත් a වල b සමානයි c කියලා මම ඔක ලියන්නේ log a වල c සමානයි b කියලා. එතකොට දැන් මේක දීලා තියෙන මට ඔක ලියත හැකි ලස්සනට log 10 2.27 සමානයි 0.3යි 5යි 6යි බින්දුව. ඕක ලියන්න තියෙන. එතකොට ඕකට ලකුණු දෙකක් දීලා තියෙනවා. මට ඔත්තු පෑනේ නෙමෙයි දීලා තියෙන අයියෝ. කමක් නැහැ.
මෙතන මේ පේපරේ තියෙන අකුරු ක්ලියර් මදි. මම එතකොට මයිගා තියෙන මේ හાર્ඩ් කොපි එක යූස් කරලා තමයි කියවන්නේ. ඔයාලා මේකේ අකුරු පොඩ්ඩක් අපහැදිලි නිසා පේපර් එකක් ළඟට ගන්න. හරි. සුනිල් නේවාසිකාගාරයක නැවතී සිටි. සුනිල්ගේ උපන්දින උත්සවයට ඔහුගේ පියා සහ සහෝයුරන් දෙදෙනා පමණක් සහභාගී වනු ඇත. හරි. ඒ කියන්නේ එනවා කියලා කියන්නේ පියා සහ සහෝයුරන් දෙදෙනා පමණක්. හරි. එකිනෙකට වෙනස් වෙලාදී එම තිදෙනා පැමිණෙන්නේ නම් සහ ඕනෑම අයෙකු පැමිණීමේ සම්භාවිතාව සමානයින. ඔහුගේ සොයුරෙක්වු පළමුවෙන් පැමිණීමේ සම්භාවිතාව. දැන් අපි දැනගත්තා ඒ තුන්දෙනා වෙන සම්භාවිතාව සමානයි කියලා අපි හොයාගත්තා. මේ දීලම තියෙනවානේ. එතකොට එන්නේ කට්ටිය තුන්දෙනයි තුන්දෙනාගෙන් කවුරු හරි එන සම්භාවිතාව 3න් 1යි. හරිද? එතකොට දැන් සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවද දෙන්නයිනේ. එතකොට සහෝදරයෙක් ඉන්න පුළුවන් සම්භාවිතාව 3න් 2යි. මම හිතන්නේ ආගියුමන්ට් එක තේරෙනවා. එක්කෙනෙක් එන් දැන් මේ තුන්දෙනා පැමිණෙන සම්භාවිතාව සමානයි කියලා දීලා තියෙනවා. එතකොට මේ ඔන්න තුන්දෙනෙක් ඉන්නවා කවුරු හරි පළවෙනියට එන සම්භාවිතාවනේ එතකොට. තුන්දෙනෙක් ඉන්නවා කවුරු හරි එක්කෙනෙක් එනවා. එක තුنين එකයි. ඒ වගේ. හරි. මෙන්න මේකෙත් මේවා එක ඒ ඔයාලට වෙනත් මේකේ එකම පැටර්න් එකක තියෙන එකම තියරම් ටිකම තමයි හැමපාරම චෙක් වෙන්නේ වගේ දෙයක්. එහෙම කියලා ඒ තියරම් ටික විතර පාඩම් කරන්න එපා. දැන් මෙතන කොහොමද පෙන් ටූල් එකකින් මේක. හරි. පෙන් ටූල් එක මොකක් කරේ ලකුණා. මම හිතන්නේ මේ මෙතන මොකක් කරේ වලක් තියෙනවා ඊට. දැන් හරි. රූපය දැකෙන වෘතයේ AB විස්කම්භයක් වේ. හරි. මෙන්න මේ විස්කම්භයක් කියලා කියන්නේ මෙන්න මෙතන කොහොමද අංශක 90යි. ඇයි ඒ විස්කම්භය මෙහෙම අහුවෙන විදිහට ගන්න කොන ඔක්කොම අංශක 90යි මෙතන. ඒක තියරම් එකක් සහ තියරම් එක කියලා කියන්නේ ප්‍රමේයයක්. මෙහෙම වෘත්ත ඡාපයක් මගින් මෙන්න මේ වගේ ආපතන කරන කොන සමානයි කියලා මම දන්නවා. මෙතන 40 නා මෙතන 40. ඒ තියරම් දෙක පොඩ්ඩක් බලලා ලියන්න මම ඒක තියරම් දෙක නෑ. තියරි නේ මොනවද ප්‍රමේයන් නෑ. ඒක එතකොට මෙතන 40 කියලා කියන්නේ මෙතන 40 වෘත්ත චතුරස් වෘත්ත කියන්නේ ඒ ඇතුළේ තියෙන මේවා සම්බන්ධ ප්‍රමේය. ඒකට ABC ගේ උත්තරේ වාට කෙලින්ම ගන්න පුළුවන්. AB P එකතු කිරීම අංශක 90 එකතු කිරීම අංශක 40 සමාන 180යි. ABC කියන එතකොට සුළු කරලා බලන්න අර උත්තරේ A අංශක 50යි. හරි ඊට පස්සේ පතුලේ විස්කම්භය 14 සෙන්ටිමීටර ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මේක වේ සිලින්ඩරයේ උසම. මම දැන් නිකන් සූත්‍ර ටික ලියන්න සූත්‍ර ටික නේ සූත්‍රය ලියන්න. එහා පැත්තෙන් මම ලියන්නම් ඒක මට දීලා තිබ්බොත් මෙන්න මේ වගේ සිලින්ඩරයක්. හරිනේ. මේක සිලින්ඩරයක් කියලා හිතන්නේ. සම්මිතිකයක් කියලා. මම ගන්න මෙතන R මෙතන R කියලා. එතකොට මෙන්න මේ රවුන්ඩ් දෙන්නගේ වර්ගඵලය ගත්තොත් මෙයා 5R වර්ගයයි මෙයා 5R වර්ගයයි. ඊපස්සේ මට දැන් තියෙන මේ වටේ වගේ කැලලනේ. මෙන්න මේකනේ. ඕකම මෙතනින් මේව කපලා දාන්න. හරිද? එතකොට ආ කැපුවට පස්සේ වටෙන්නේ මේ වගේ ඍජු කොනක්ෂය. එතකොට මේ ඍජු කොනක්ෂය මෙන්න මේ වටේ දිග මොකක්ද වෙන්නේ? වෘත්තයේ පරිදිනේ. මේක 2πr. උස මං කිව්වොත් h කියලා මේක h. එතකොට ඔහොම තමයි අර ඔයාලා දන්න ලස්සන සූත්‍රයක් තියෙන්නේ. සිලින්ඩරයේ මුළු වර්ගඵලය ගන්න හදන්නේ d වාරයක් πr වර්ගය එකතු කිරීම 2πr h කියලා. මෙයා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියලා කියන්නේ. ඔහොම තමයි මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඔහොම වෙන්නේ. එතකොට අපි ඒක ගිහිල්ලා බලමු දැන් අපිට සූත්‍රය ආදේශ කියලා උත්තරේ ගන්න තියෙන්නේ. පතුලේ විස්කම්භය 14 සෙන්ටිමීටර විස්කම්භය 14 කියලා කියන්නේ R සමානයි 14 බෙදීම 2 සමානයි 7යි. ඊට පස්සේ වම් අපින් අහලා තියෙනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙච්චරයි කියලා දෙන්න සිලින්ඩරයේ උස වෙන. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපි දැන් ටික් කර කලින් ගත්තා දෙවාරයක් pi r h සමානයි 352යි. දේවාරයක් 22 වෙදීම 7 වැඩි කිරීම 7 වරක් h සමානයි 352යි. පසුලු කරලා බලන්න උත්තරේ ඒ h සමානයි 352 වෙදීම 44යි සෙන්ටිමීටර් h සමානයි
342 වෙදි සෝරි 352 වෙදීම 44 මම 44 දෙකක් දන්නවා 88යි 8 වර 4 32යි ඔව් කොහොම හරි ගත්තාම මට මේක කී ගුණයක් කියලා දෙන්න 8 ගුණයක් කියලා ඉන්නුනේ තාවට සුළු කරන්න 22යි 177යි sorry wait me so 176යි 176යි එතකොට වාට උත්තරේ එනවා 170 වෙදීම 22 මම දන්නේ නැහැ මේක දෙකෙන් දෙන්නම් 2යි එයා දෙකෙන් බෙදුවොත් එහෙනම් මට එනවා උත්තරේ 88යි 88 something's going wrong really very wrong මෙතන 2යි නෙමෙයි 11යි sorry 8 ගුණයක් කියලා නේ that's so totally unnecessary එක හිතන්න එපා ඒ කියන්නේ එහෙම තියෙනවා හරි දියදි රූපේ A ඡේදනයේ B dash වේද සම්පූර්ණ දක්වන්න මෙන්න මේ කැලල එතකොට A ට අයිති B ට අයිති නැති ටික මේ කැලටිය ඔව් ඒ හරි cos θ සමානයි අහම දීලා දෙනවා දියදි මිනිමුණ PQ පාතේ දිග ගණන් ගන්න එපා like මම මේ වෙලාවේ ගණන් හදනකොට අර ඔයාලට පුළුවන් තරම් දෙන්න පුළුවන් හැම ක්‍රමයක්ම දෙන්න try කරන ඒක සයිඩ් එකකින් මේවලා එකෙල්ල ගන්නෑ ඒක හරි එතකොට cos θ මම ලියනවා cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය මෙන්න මේ පාදේ PQ බෙදීම කර්ණය සමානයි 10 සෙන්ටිමීටර මට දීලා දෙනවා cos θ සමානයි 0.4 කියලා එතකොට PQ බෙදීම 10 මට එනවා PQ සමානයි 4 සෙන්ටිමීටර කියලා ඒකේ ලකුණු දීලා තියෙන දැන් මේක නම් කෙලින්ම එක ලියනට ලකුණු දෙකම දීලා මේක සූත්‍රය ලියනට එකයි මෙතනට එකයි මේක ලියලා ගන්න මෙතනට එකයි මෙතනට එකයි හරි දැන් මම චුට්ටක් ඔයාලට කතා කරන්න හිතුවා මෙහෙම දේවල් ටිකක් තියෙනවා ඇත්තටම ගත්තොත් මම හිතන්නේ මම පේනවද ඔව් මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි ගත්තොත් මේ වෙලාවේ ලංකාවේ ඉන්න අපි හැමෝටම ටිකක් මේ කාලේ බරපතල විදිහට ඉෆෙක්ට් එකක් වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි අන්තිමට පන්තිය කරපු දවසේ ඉඳලා අද වෙනකන් කාලය ගත්තොත් ඒ ඇතුලේ ඔයා නුවර කෙනෙක් නම් දන්නේ නැති නුවරට වෙච්ච විනාශේ සහ මාතලේ නුවරඑළිය රත්නපුර බදුල්ල කියන්නේ මුළු ලංකාවේ තියෙන හැම පැත්තකටම මොනවා හරි විදිහකට කරදර වුණා. එතකොට දැන් මම කතා කරන්නේ ඔයාලා සම්බන්ධයෙන් ඔයා O level ලියන ළමේ එහෙම නැත්නම් අහම්බෙන් මේ වීඩියෝ එක බලන 10 පන්ති ළමේ මොනවා හරි වයසක කෙනෙක් කියලා මම හිතලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ එයා ප්‍රශ්න වලට මුහුණ දෙන එක. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා චූටි කාලේ ඇවිදින්න ඉගෙන ගන්න කාලේ චූටි කාලේ ඇවිදින්න පටන් ගන්න ළමයි ඉන්නේ. ඒ කාලේ සාමාන්‍යයෙන් ඔයා වැටෙනවා. එතකොට අම්මා හරි තාත්තා හරි ඇවිල්ලා නැගිට්ටා. ඔයා ආයෙ වෙදිනවා. ආයෙ වැටෙනවා. ආයෙ නැගිටලා යනවා. කොහොම ඔයා ඒ කාලේ වැටි නැගිටලා ඔයා පුළුවන් විදිහට චුට්ට ඔයාගේ ජීවිතය හදන් එනකොට අද දවස් ඇතුළේ ඔයා පාරේ යද්දි වැටෙන්නෙත් නැහැ. අම්මා හෝ තාත්තා අතල්ලගෙන එන්නේ නැහැ. ගොඩක් වෙලාවට කියනවා වැටි කියලා බයට අතල්ලන්නේ නැහැ. ඒකට ඔයාට අද වෙද්දී යම් කිසි දේවල් ප්‍රමාණයක් පුළුවන් වෙලා තියෙන්නේ ඔයා ඒ කාලේ ඒ වගේ ඒ කියන්නේ වැටි නැගිටින්න. එතකොට ජීවිතේදීත් සාමාන්‍යයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේත් ඒකයි. අපිට එන ප්‍රශ්නවලදී අපි මේ ප්‍රශ්නවලට බය වෙලා එහෙම නැත්නම් මේ ප්‍රශ්න ගැනම හිත එකතැන රැඳීම කියන දේ ඇත්තටම කරන්න හොඳ දෙයක් නෙමෙයි. උදාහරණයක් විදිහට කිව්වොත් ගහක අලුතින් කොළ දාලා ගහ ලස්සන වෙලා ඉන්නේ ගහේ තියෙන පරණ කොළ ටික හැලිලා ඉන්නවා. එතකොට ඔයාට මම යෝජනාවක් විදිහට කරනවා අද වෙනකන් ඔයා හිතන් හිටපු මොන හරි බෑඩ් මෙන්ටැලිටි එක ටිකකට පැත්තකින් තියලා මම කොහොම හරි කරනවා කියලා ගේමට සෙට් වෙන්න. ඒක එක. අංක දෙක තමයි ඔයාලා මේ කතාව අහලා තිති මම හිතනවා ගුස්ස හෝ රාජලිය මට හරියට මතක නැහැ ගුස්සද රාජලියද කියලා. කොහොම හරි ඒ සතාගේ හොට එයා ජීවිතේදී වර්ධනය වෙනවා.
ඒ කියන්නේ කකුල් වල නියපොතුත් මෙයා යනවා. එතකොට එක තැනකදී යාට එනවා එයාගේ හොටෙන් තවදුරටත් එයාට කැම ගන්න බැරි තැන. දඩයන් කරගන්න බැරි තැන. එතකොට ඒ සත්වයා මොකද්ද කරන්නේ? එයා ගිහිල්ලා එයාගේ හොට කඩා ගන්නවා. එතකොට එයාගේ තියෙන පිහාටු වල කෑලි ගලවලා මෙයා කරනවා. නියපොතු ටික එහෙම කඩලා අයින් කරනවා. එතකොට ඒකල්ල ඒ කියන්නේ හොට මෙහෙම ගිහිල්ලා ගල් කැටවල හැප්පිලා කඩලා අයින් කරනවා. එතකොට ඊට පස්සේ ඒ ජීවිතේ අමාරු කාලයක් එයා ගෙවලා ඊට පස්සේ තමා එයාට ආයේ ජීවිතයක් හම්බ වෙනවා වගේ කියලා. කියන්නේ නැවත ඉපදිනවා වගේ. එයා ඒක කරේ නැතුව එක තැන හිටියනම් කවදාවත් ඒ උගුස්සා කියලා කියන උගුස්සා රාජරිය මන් දන්නේ. ඒ සත්‍යයට එතනින් එහාට ගියාගේ ජීවිතේ අනුතරේ තියෙන තැනක් නෑ. එතකොට ඒක කරලා එයා ඒක හදා ගන්නවා. ඒ වගේ ඔයාගේ ජීවිතේත් ඔයාට ඔයගේ ප්‍රශ්න තියෙන තැන එන්න පුළුවන්. ඒක එකක් දෙකක් නෙවෙයි ඕන තරම් එන්න පුළුවන්. ඒකට ඔයත් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා ටික ටික ස්ට්‍රෝං වෙගෙන යනකොට තමයි ඔයා කවදා හරි දවසක කවදා හරි කියන දවසක් ආවට පස්සේ ඔයා ආපහු හැරිලා බලද්දි ඔයාට සතුටු හිතෙන්නේ ඒ වගේ වුණාම. එතකොට මම ඔයාලට යෝජනාවක් විදිහට කරන්නේ අතාරින්න එපා. තව කල් තියෙනවා මාස ටිකක් විතර තියෙනවානේ. අපි උපරිම වැඩ කරලා මොනවා හරි කරගන්න බලමු. and the last one සාමාන්‍ය වල මම මේ කතාව කියන්නේ අපි හිතමු ඔයාගේ account එකක් තියෙනවා. account number එක මට දීලා තියෙන්නේ. මම හැමදාම ඔයාගේ account එකට රුපියල් 86400ක් දානවා. 86400. එතකොට ඔයාගේ account එකට එකම හැමදාම රෑ කියන්නේ 12 ඒ කියන්නේ රෑ 12ට හරියට දාලා පස්සේ දවසේ රෑ 12 වෙද්දි ඒ සල්ලි ටික මම අයින් කරලා ඒ කියන්නේ මේ සල්ලි ටික අතුරු දානවා කියලා දෙන්නවා. ඒකලා ආය 86500ක් 86400ක් වැටෙනවා. ඔහොම හැමදාම වැටෙනවා. කියන්නේ ඔයා සල්ලි ටික අරගෙන ඉවරලා කපලා ගඟේ දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ මම මොකෝ කියන්නේ නැහැ. එහෙම තමයි ඉතින් හිතන්න හරිද? එතකොට ඔයාට දැන් ඔය සල්ලි වැනි ඒ කියන්නේ අතුරු දහන් වෙනවා කියලා දන්නවනම් ඒ සල්ලි වියදම් කරේ නැති වුණොත් එහෙම ඒ සල්ලි නැති වෙනවා කියලා දන්නවනම් ඔයා මොකද්ද කරන්නේ? ඔයා ගොඩක් වෙලාවට වියදම් කරයිනේ. කාලා බීලා සතුටින් ඇවිදලා කරලා ඉන්න ඒ සල්ලි පාවිච්චි කරනවානේ. එහෙම කරේ. එතකොට ඔයා සල්ලි වුණා නම් ඒක අපත යන්න දෙන්නේ නැහැ. එතකොට ඔය වගේ තමයි ඔයාගේ ජීවිතය කියන පර්ස් එකට රුපියල් 80 පර්ස් එක හරි බැංකු account එක හරි වට්ටව ඔයාගේ ඔකට හැමදාම තප්පර 86400ක් හම්බ වෙනවා. රෑ 12ට. ඒකට ඔය තප්පර 86400න් ඔයා කොච්චර ප්‍රයෝජනවත් විදිහට වැය කරනවද කියන එක ඔයාගේ වැඩ. ඒක අර සල්ලි වලට ඔයා කරා වගේ ඔයාට නම් ප්‍රයෝජනවත් වැය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කපලා ගමේ දාන්නත් පුළුවන් කවුරුත් මොකුත් කියන්නේ ඔයාගේ සල්ලිනේ. එහෙම තියෙන. එතකොට ඔයාම හිතලා බලන්න ඔයා මොකද්ද කරන්නේ කියලා අර ප්‍රශ්න එනවා තමයි. ප්‍රශ්න ඉස්සරහා වැටෙන්න එපා. එහෙම වුණොත් එහෙම වෙන්න එපා. ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ කියලා මම කියන්නේ. එතකොට ඔයා ටිකින් ටික ඉගෙනගෙන ඉස්සරහට යන්න ඔයාට අනිවාර්යෙන් මේක දිනන්න පුළුවන්. අපි ඉතුරු ටික සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඊට පස්සේ එනවා අපේ 14 වෙනි ප්‍රශ්නේ. දී ඇති රූපයේ ABC සහ D ලක්ෂ්‍ය O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටා ඇත. DC පාදයේ E තෙක් දික් කර ඇත. D ඇති තොරතුරු අනුව BCE විශාලත්වය හොයමු. දැන් අර කලින් කිව්වා වගේ කතාවක් මම මෙතනටත් ගේනවා. මේ එකම ප්‍රමේයයන් ටික තියෙනවා. හරිද? මේක දැන් A B C D. මෙයා වෘත්ත චතුරස්‍රයක්. එතකොට මෙතන කෝණේ සමානයි. මෙන්න මෙතන කෝණ. මම මෙතන කෝණේ මෙතන කෝණේ සමානයි. මෙන්න මෙතන කෝණේ ඉන්නේ. එයා මම ගන්නම් x කියලා. x 180න් මේ x අඩු කරාම නේද තමයි මෙතනට එන්නේ. එතකොට මෙයා x නම් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මෙතන කෝණයට x ගන්න පුළුවන් කියලා. ඇයි ඒ? කොහොමනේ තියෙන්නේ නේද? කොහොමද කියන්නේ? එතකොට මම කියනවා මෙතන x ගන්නවා මෙතන y කියන්නේ. එතකොට මේ x ධන y 180. දැන් මෙතන මම ගත්තොත් z කියලා. එතකොට මට ඉතර එනවා z ධන y ඒකත් 180. ඒකෙල කියන්නේ x සමාන z දෙන්න බෑ. එතකොට මේ කොහොනේ සමානයි. ඕකෙන් ඔයාලට දාන්න පුළුවන් පොඩි ඒවා ටිකක් එනවා. හරි. මෙතන 110 කියලා කියන්නේ තව එකක් තියෙනවා මෙහෙම. ඔයාලට මතක නම් මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එන්න මේ කෝණය වගේ දෙගුණයක් කියලා. එතකොට මෙතන 110 කියලා කියන්නේ මෙන්න මේ x සමානයි අංශක 55. එතකොට ඔයාගෙන් අහන්නේ මේ එළිය කෝණයනේ. එතකොට x ඒක එන්නේ මේ x කියලා ගත්තේ මම මේ x නේ මම ගන්නම් සිම්පල් a කියලා. හරිද? සිම්පල් a කියලා ගත්තේ මෙන්න මේ කෑල්ල. මෙතන අයින් කරලා ඉන්නන්නේ නැත්නම් ඒක පේන්නේ නැහැ. මම ආයේ කතාව කියනවා.
දැන් අපි කතාවට අනුව මෙන්න මෙතන 110 කියලා කියන මෙන්න මේ කෝණය අරගෙන භාගය 110 බෙදීම 2යි. එතකොට මෙන්න මේ කෝණය එතකොට 110 බෙදීම 2 කියලා කියන්නේ 55 ධන 20 කියන මෙන්න මේ කෝණය සමානයි මෙන්න මෙයාට. එතකොට මෙතන BCE කෝණයේ විශාලත්වය වෙන්නේ 55 ධන 20 අංශක 75යි. ඔව්. ඒකෙත් ලකුණු දීලා තියෙන්නේ මෙතන 2යි මෙතන 2යි. සුළු කරන්න. මේකත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ භාග වලින් කිරීම සුළු කරලා දාන්න තියෙනවා. මම මේක ඉක්මනට කරලා දාන්න. අපි අර ගුණ කිරීම ගැන කතා කරානේ. 7යි x වර්ගය 3යි y වර්ගය මම ඒකට ලිව්වා. y ඝනය 7ix 7ට 7 කපන්න y වර්ගය කැපුවා x 1යි x එතන 1යි. එතකොට වටේ 7යි x බෙදීම 7යි නෙවෙයි 3යි x බෙදීම y කියලා. ඉන්නේ කපා කොටා සුළු කිරීමක් තියෙන්නේ. ඒක ඔයා ගන්නට කළා දාන්න. හරි. then next one. එතන කියනවා දී ඇති රූපයේ AD සරලයට B හා ඉලක්ෂ පිළිනේ AB සමානයි AD. මෙන්න මේක සමානයි මෙයා. එතකොට මේ දෙන්නට මේ ගැල තුනම එතකොට මට කීයද මේ පාදය මෙන්න මේ පාදය සමානයි මෙන්න මේ පාදය. එක පාදයක් තියෙනවා. ඊට පස්සේ යාලා අපිට දීලා දෙන AF සමානයි CD. මෙන්න මෙයා සමානයි මෙයා. තව පාදයක් තියෙනවා. එතකොට අපි ඊට පස්සේ දීලා දෙනවා AF සමාන්තරයි CD මෙන්න මේ AF සමාන්තරයි CD. එතකොට ඕකෙන් මට ගන්න පුළුවන් නේද මෙන්න මෙහෙම ඒකාන්තර කෝණයක් එනවා කියලා. මෙන්න මෙතන කෝණය සමානයි කියලා. එතකොට තව කෝණයකුත් එනවා. එතකොට පාද දෙකයි අන්තර්ගත කෝණය සමානයි කියලා කියන්නේ ආකෝප. එහෙම තමයි අපි අංග සම වෙන විදිය හොයන්නේ. හරි. ඊට පස්සේ VG පදවල කුඩාම පොදු ගුණාකාරය. අපි එතකොට මේකේ එක එක්කෙනාගේ එන්න පුළුවන් උපරිම අවර්ස් ටික ලියමු. එතකොට අපිට ඒක හොයාගන්න ලේසි. හරි මේ තියෙන්නේ. මම ගන්නම් 3 තියෙනවා. මෙතන 3 වර්ගය වර්ගයේ y 9ට මේක ගන්න පුළුවන් 3 වැඩි කිරීම 2 වර්ගයයි x y වර්ගය. එතකොට මෙතනින් 3 වර්ගය ගත්තා වැඩිම එක වෙනවා. මෙයාගෙන් 2 වර්ගය ගත්තා වැඩිම එක වෙනවා. x වර්ගය වැඩිම එක y වර්ගය වැඩිම එක. එතකොට එනවා 3 වර්ගය 2 වර්ගය 3 වර්ගය x වර්ගය y වර්ගය. ඔයාලට එන එතකොට 4 වරන් 9 9,236යි. x වර්ගය y වර්ගය. මම මේකට දෙන ප්‍රශ්න ටික මම එක ඉවරලා මම ඔයාලට දෙන්න. මේකත් අපේ වෘත්තවල ක්‍රමය. එතකොට මේක සමානයි මෙයා. එතකොට අපි දන්නවා D OD සමානයි 10 cm. එයා 10 cm. දැන් මෙයා OC සමානයි එයා 10 cm. ඊට පස්සේ මට කියලා තියෙනවා DE සමානයි 12යි. එතකොට ඔයාලා දන්නවා මෙහෙම වෘත්තයක කේන්ද්‍රය මගින් මෙහෙම ටක් ඇන්දොත් මේ තියෙන ඉරකට මේ කෑල්ල සමානයි මේ කෑල්ල. එහෙම සමච්ඡේදනය. එතකොට මේ කෑල්ල 6යි මේ කෑල්ල 6යි. මම මෙන්න මෙහෙම තියෙන ත්‍රිකෝණ මම ගන්නවා. මෙන්න මේ ත්‍රිකෝණයට ODB මේ ත්‍රිකෝණය වදන්න මෙතන 10 cm මෙතන 6යි මේ ඍජු කෝණිය 6 cm. එතකොට මේක වාට හොයන්න පුළුවන් 8 cm. එතකොට OB එකතු කිරීම BC සමානයි 10 cm. ඒ කියන්නේ මෙයා OC නේ. එතකොට BC වාට ගන්න පුළුවන් 10 ඍණ 8 සමානයි 2 cm කියලා. හරි. ඒ සාධක සොයන්න මේකෙත් ලකුණු දීලා තින්නේ මේ මේක හොයන්න ටිකයි මේක හොයන්න ටිකයි. ඊට පස්සේ සාධක සොයන්න දීලා තියෙනවා. මේකවා බලන්න ඔයාලගේ දැන් තියෙන 4ක් 24යි. ඒකට 24 ගුණිතයෙන් 24නේ එකතුවෙන් ධන පායන සාධක තමයි කඩන්න ඕනේ. මේ 4යි x වර්ගය වැඩි කිරීම ඍණ 6යි. ඍණ 24යි x වර්ගය තියෙනවා. මම හිතනවා ඔයාලට මොකක් හරි නොයිස් එකක් කියන හැටි ගණන් ගන්න එපා. වෙයිට්. හරි මං හිතන්නේ දැන් නොයිස් එක ඇහෙන්නේ නැතුව ඇති. මේ කොහොම තමයි. ඒ කියන්නේ එතකොට අපිට එන්න ඕනේ ගුණිතය ඍණ 24යි x වර්ගයක් වෙන එකතුව ධන 5යි x වෙන්න.
එතකොට 24 හැදෙන්නේ කොහොමද? 12 වරක් 2 24යි. එතකොට 12යි 2යි මොනවා කරත් 5ක් ඉන්නේ නැහැ. 8 වරක් 3 24යි. එතකොට 8න් 3ක් ගියාම 5යි. එතකොට මම කඩනවා සාධක වලට මෙහෙම 4x වර්ගය ධන 8x ඍණ 3x ඍණ 6යි. එතකොට මේ 4x එළියට ගත්තොත් මට එනවා මෙතන x wait is මට එනවා එතකොට x ධන 8යි sorry x ධන 2යි. එතකොට මෙතන ඍණ 3ක් එළියට ගත්තොත් x ධන 2යි. ඔන්න සාධක එන්නේ x ධන 2යි 4යි x ඍණ 3යි. ඒකට ලකුණු දීලා තියෙන්නේ මෙතන මේක ලියනකොට එකයි මේක ලියනකොට එකයි ඈ. පළවෙනි පාදය දැන් ගුණෝත්තර ශ්‍රේණිය අපි හැමදාම කතා කරගෙන ඉන්න මම මේ කියන්නේ යන්න a ar වර්ගය ඔහොමම තියෙනවා. දෙවන පදය ඒ කියන්නේ පළවෙනි පදේ ඍණ 4යි මෙයා ඍණ 4යි. දෙවෙනි පදය 16යි. එතකොට දැන් අපි හොයනවා එතකොට r එනවා ar බෙදීම a 16 බෙදීම ඍණ 4 සමානයි ඍණ 4යි කියලා. එතකොට මේ r කියලා කියන්නේ ඍණ 4ක්. අපිට ඍණ 4 බලයක දෙලියන්නේ කියලා කියන්නේ 13 වෙනි පදේ. එතකොට පළවෙනි පදය AR බිඳුවයි. දෙවෙනි පදය AR තුන්වෙනි පදය එතකොට දෙවෙනි පදයට එන්නේ R වල පළවෙනි පදය. තුන්වෙනි පදයට එන්නේ R වල දෙවෙනි පදය. එතකොට 13 වෙනි වලයට එන්න ඕනේ R වල 12 වෙනි පදය. එතකොට ඔයාලට 13 වෙනි පදේ ලියන්න පුළුවන් ඍණ 4 12යි කියලා. එතකොට පළවෙනි පදේ වැඩි කිරීමනේ. එතකොට පළවෙනි පදෙත් එන්න වෙන්නේ 13 වෙනි කියන්නේ. කොහොමද මම කියන්නේ 3යි R වගේ. එතකොට මේකට එන්නේ R 12 A එකුත් වෙනවානේ. A මන් දන්නේ ඍණ 4යි කියන්නේ. එතකොට AR කියලා කියන්නේ AR 12යි කියලා කියන්නේ. ඔක වෙනවා. A කියලා කියන ඍණ 4 ඍණ 4 13යි කියලා. මම ඒක ආයෙ ලියින් චුට්ටක් කියලින්නම්. කන්ෆියුස්ඩ් වෙච්ච කට්ටියට. මෙහෙමයි. හරිද? දැන් ගුණෝත්තර ශ්‍රේණිය මට දීලා තියෙනවා A AR AR වර්ගය AR ඝනය වොම් යනවා. මෙයා පළමු පදය. මෙයා දෙවෙනි පදය. මෙයා තුන්වෙනි. එතකොට මෙතන පළවෙනි පදයට එන R වල පාව එක R වල බිඳුවයි. දෙවෙනි පදයට R වල පළවෙනි පදය. 2යි නම් 1යි. 3යි නම් 2යි. එතකොට මම කියනවා 13යි නම් එන්න ඕනේ R වල 12 වෙනි බලය. එතකොට ඒක ලියන්නේ AR 12යි කියලානේ. A කියලා කියන්නේ ඍණ 4යි. දැන් මම R උත් හොයාගත්තනේ ඍණ 4යි කියලා. ඍණ 4 12 වෙනි බලය. එතකොට උත්තරේ ඍණ 4යි ඍණ 4 අඩි කියන 12 වෙනි. ඍණ 4යි 13 වෙනි බලය. එහෙමයි අර කාවේ කන්ෆියුස් වෙච්ච කට්ටියට. ඍජු වෘත සිලින්ඩර දෙකක උස සමාන වේ මොනවද කියලා තියෙනවා. එතකොට සූත්‍රය දීලා දෙන අපිට ආදේශ කරලා උත්තරේ ගත්තා වගේ දෙයක් තියෙනවා. ඔක සුළු කරගන්න මේ y r වර්ගයේ x සමානයි කීයද දීලා තියෙන්නේ 4y 10 වර්ගය h. එතකොට ඕක සුළු කරලා බලවුවම අපිට එනවා මේ 5 මේ 5 කපලා දාන්න. කපා කොට දැම්මට පස්සේ ඔයාලට r වර්ගය හොයාගන්න පුළුවන්. මෙතන 4 වැඩි කිරීම 10 වර්ගය. ඉතුත් කැවෙනවානේ. ඔව්. එතකොට අට එනවා 400 කියලා 400 r සමානයි 20යි. හරි ඒකත් කරා. මේක ලකුණු දීලා තින්නේ මේ කලියනට එකයි මේක ලියනට එකයි මේ කලියනට දෙකම දෙන්න ඕන නැත්නම් මෙතනත් එක දෙන්න. එතනට එකයි මෙතනට එකයි කියලා යමු. ඉතින් මේක අපි දන්නා ප්‍රස්ථාරික සමීකරණය ඉන්නේ y සමානයි mx ධන t. මම පළවෙනි මේ කණ්ඩාංගයේ ආදේශ කරන එක සමානයි 2x ධන t. මේක පළවෙනි. අන්තක් කණ්ඩේ 5යි. ඒ කියන්නේ t සමානයි 5යි කියලා මට දීලා තියෙනවා. එතකොට මම දැන් හොයන්න යන්නේ
sorry එතකොට m වෙනවා 1 සමානයි 2m ධන 5යි සුළු කරලා බලන්න පාඩ උත්තරේ m ට ඍණ 2යි කියලා. හරිද? ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ? y සමාන mx ගන්න තියෙන්නේ y සමානයි ඍණ 2x ධන 5යි. මේක ලියන්න ඕනේ. ඒකට අර උත්තරේට ලකුණු දෙනවා හම්බෙන්නේ. ඊට නිවැරදි ප්‍රකාශය යටින් ඉරක් අදින්න. හරි. දැන් මම මෙතන දන්නවා මූල තුනක් කියලා තියෙන්නේ මූල තුනම තමයි. 12යි කියලා කියන්නේ වර්ගමූල මේකට ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 3යි 2යි මූල 3යි. එතකොට මූල 2යි මූල 3ට තව මූල 3ක් එකතු කරාම මූල 3 එකතු කිරීම 2යි මූල 3. මූල 3 දෙන්නෙක් ඉන්නවා මූල 3 තව එක්කෙනෙක් එකතු කරනවා. එතකොට මූල 3 කට්ටිය 3 දෙනෙක් ඉන්නවා. එතකොට 3 කියලා කියන්නේ 1.7ක් වගේනේ මූල 3 යගේ. ඕක 3ෙන් වැඩි කරාම අනිවාර්යෙන් 5ට වැඩි. උත්තරේ 5.1ක් වගේ ඉන්නේ. එතකොට 5ට වැඩි වෙයි විසඳන්න. 4යි x වර්ගය ඍණ 9 සමාන බිඳුව x වෙනවනේ තියෙන x වර්ගය සමාන 9 බෙදීම 4යි x සමානයි දැනව ඍණ 3 බෙදීම 2යි එකපාරට දාන්න පුළුවන්. හරි මේක ඊට පස්සේ මම කියන්නම් a b යන 10 සෙන්ටිමීටර මම ගත්තා. එතකොට ඔයා මෙතන කරන්න ඕනේ මම කෙටියෙන් කියන්න. අව කට්ට මෙතන තිබ්බා. මේ ගෙව්වා මේක ගත්තා මේක ගත්තා. එතකොට ඔය ලම්බ සමාජය ගෙවුවා හොයාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ එක කියලා හිතන්නේ. ටිකකින් නයි. ඉන්න ගන්න. ඔය කියන එක හිතා ගන්න. එතකොට ඔයා හොයන්න ඊට පස්සේ c ඉඳලා සෙන්ටිමීටර් 5ක් ලකුණු වෙන්න ඕනේ. මේක 5යි මම ගන්න පුළුවන් ඒක. ඕක ලකුණු කරාම මෙතන තමයි p තියෙන්නේ. ඒක ඇයි කියලාත් මම කියන්න ඕන. ඒක ලේසි වැඩක් තියෙන. දැන් c කියලා කියන්නේ කේන්ද්‍රය කියලා ගත්තොත් මේක රවුමක් වුණා නම් මම නිකන් කියන්නේ. රවුමක් වුණා නම් එතකොට මම මේ කැල සමානයි මේ කැල සමානයි මේ කැලනේ. එතකොට මෙයත් 5යි මෙයත් 5යි මෙයත් 5යි. එතකොට මෙතන එනවා නිකම්ම ගන්න පුළුවන් ඈ. හරි මම හිතනවා පේපර් එක සාකච්ඡා කරා. දැන් මම ඔයාලට දෙනවා කිව්ව ප්‍රශ්න ටික දින් යන්න. ඔයාලා මේ පේපර් එකත් එක්කම කරලා ඔය ප්‍රශ්න ටිකත් කියන්න. හරිද? මම ප්‍රශ්න 25ක්ම දෙන්නේ නැහැ. ටිකයි දෙන්නේ. එක මිනිස්සු 15 දෙනෙක් දින 6කදී කරන වැඩක් දින 3ෙන් කරන්න මිනිස් කීයක් ඕනද? ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක විසඳන්න එකක් දෙන්නම්. මේක සුළු කරලා බලන්න x මාක් කරලා එන උත්තරේ ගන්න. ඒකල තව අපි ගමු. x ගේ උත්තරේ මට අවශ්‍ය වෙන්නේ තුන්වෙනි එක. r සමානයි 21 වන t සමානයි මම කියන්නම්කෝ 60යි කියලා. 60 වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒක ගත්තා 4 මම 10ක් වගේ දෙන්නම් ඔය කිටි ප්‍රශ්න කියන්නේ. මට අපි ජ්‍යාමිතිය දෙන්න කියන්නේ ඒක. ඒක රවුමක් කියලා හිතන්න. හරිද මේක මම වට ප්‍රස්තාරයක් අදින්නේ. හරියි මම කියනම් මෙතන මේක මම කියලා කියන්නම්. ඔව් මේකේ y ධන x සමානයි මම කියන්නම් අංශක 35යි කියලා. ඒක ළම කියලා කියන්නම් 5යි y ධන 3යි x කීයද කියලා අංශක 30යි කියලා ගන්නකො. නෑ ඒ එච්චර දෙයක් ඕනේ නෑ නේ මම නිකන් ගොඩක් කම්ප්ලෙක්ස් කරලා වැඩි දෙන්න ගියේ. එච්චර ඕනේ.
අර පාර ජ්‍යාමිතිය ගැන හිතලා දෙන්න අමාරුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කමක් නැහැ. මම ඔයාලට දෙන්නම් තව එකක්. ඔයාලට මම කියන්නම්කෝ log a වල p එකතු කිරීම log කියන්නම්කෝ a වල d කියලා සමානයි b1 කියලා කියන්න. b1 නේ b කියලා කියන්නේ. ඕක ලියන්න ඔයා මේ දර්ශකාකාරය. සුනිල් මං කියන්නම් දැන් කමල් ඉන්නේ. කමල් ඉන්නේ නේවාසික ආකාරයක. එයාත් එක්ක ට්‍රිප් එකක් යන්න යාළුවෝ වෙනවා 10 දෙනෙක්. එතකොට 10 දෙනාට එයා එන්න කියලා තියෙන්නේ හවස 5ට. එන්නේ හවස තමයි ට්‍රිප් එක යන්නේ. කොහේ හරි යන හවස යන ට්‍රිප් එකක් හිතන්නකෝ. එතකොට පළවෙනියටම ගර්ල් කෙනෙක් කියන සම්බන්ධයට වහන්න. හරිද? මේ යාළුවෝ 10 දෙනාගෙන් 6 දෙනෙක් පිරිමි, 4 දෙනෙක් ගැහැණු. එතකොට කොහොම වෙනකොට පළවෙනියට එන එක්කෙනා ගෑනු ළමයෙක් කිව්වේ සම්භාවිතාව තමයි තියන්නේ. හරි. 6 වෙනි ප්‍රශ්න. පතුලේ විශ්කම්භය මම දෙන්නම් 21 සෙන්ටිමීටර් වූ උස 10 සෙන්ටිමීටර් වූ වෘත්ත ඛණ්ඩයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වෘත්ත සිලින්ඩරයක මුළු වර්ගඵලය. මේ ටික පොඩ්ඩක් අර අමාරුවත් එක්ක මම දෙන්නේ. 7. මේකේ ඔය අඳුරු කරන්න A' ඡේදනයේ B' ඡේදනයේ C. ඔව්. ඒක අඳුරු කරන්න. අට. ඒක මම දෙන්නම් මේක ඍජුකෝණ ඇකිලි කරන අර ත්‍රිකෝණ දෙකෙන් හිතපොට ප්‍රශ්න එනවා. මේක දෙන්නම් කොල්ෆා කියලා. මම දෙන්නම් sin alpha සමානයි 0.3යි a b c ac සමානයි 12 සෙන්ටිමීටර්. මම එහෙනම් වලින් අහන්නම් ab 9 වෙනි ප්‍රශ්නේ. මම සුළු කරන්න එකක් දෙන්නම්. මේක සුළු කරන්න. ඊට පස්සේ මම ඔයාලට දෙන්නම් 10 වෙනි ප්‍රශ්නේ දෙන්නම් කෝපෝ ගෝහයන් වලට ඔය තුන් දෙනාගේ උඩ මුදුන් ආකාරය. 11 වෙනි එක මම දෙන්නම්. පළවෙනි පදය කියන A නෝට්
පදය මම ගන්නම්කෝ a වැඩි කිරීම x ධන y ගේ වර්ගය. ගණන් හතරවෙනි පදේ මම ගන්නවා a වැඩි කිරීම x ධන y ගේ ඝනය කියලා. හරිද? මේ x ධන y කියලා කියන්නේ r වලට. හරිද? පොඩ්ඩක් දමාරු කරලා ගන්න දෙන්නේ නැහැ නේ. එතකොට මම ඔයාගෙන් අහනවා මේක සමානයි ගත්තට පස්සේ x ධන y කියා ගහනවා කියලා කියන්නේ x ධන y මොකක් හරි ප්‍රකාශනයක් මම ඔයාගෙන් අහනවා. මම ගන්නකො මේක ඊනෝ මේක මම කියන කොටයි කියලා. කොටයි අටයි ගත්තොත් මෙතන මම ගන්නවා 200 කියලා. ඊට පස්සේ මම ගන්නවා x ධන y කියන්නේ එතන 1000යි කියලා ගන්නවා. මම අහන x ධන y ට අගයක්. ඕක තියෙන්නේ. එතකොට ඔයාලට මම ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. අත විසඳන්න එකක් දෙන්නකො 12 වෙනි ප්‍රශ්නේ. විසඳන්න නෑ ටකින් හරියට බලන්න. x වර්ගය මේක සුළු කරලා x හොයන්න. හරි. ඔයාලට එතකොට ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. මම හිතනවා ඔයාලට අද අපේ සෙෂන් එකෙන් ගන්න දෙයක් තියෙන්නේ නැති කියලා. මම ආයෙමත් කියන්නේ විශ්වාසය හදාගන්න. ඔයාට මම දැන් රෙකමෙන්ඩේෂන් එකක් දෙනවා. ඔයා try කරන්න පටන් ගන්න ඕන ඔය past papers. මොකද ඔයා ප්‍රශ්න පත්‍ර කරන්න ඔයාට විශ්වාසය හැදෙනවා. සහ ඔයා ප්‍රශ්න පත්‍ර කරද්දී ඔයාට තේරෙනවා ඔයාගේ මොන වගේ තැන්වලද අවුල් තියෙන්නේ කියලා තියරි වල. මම අතරමැදි කිව්වත් වගේ බාධක කියලා කියන මිනිසුන්ට එන දේවල්, කරදර කියලා කියන මිනිසුන්ට වෙන දේවල්. එහෙම වුණා කියලා ඔයා එක තැන නවතිනවද ඉස්සරහට යනවද කියන එක ඔයාගේ තීරණයක් ගන්න ඕනේ. එපා වෙලා තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මේ කරදර නිසා ඇත්තම ගත්තොත් එක දිගට කරදර වෙනකොට එපාම වෙලා යනවා. ඒත් ඔයාට චූටි හරි කරේජ් එකක් තියෙනවා නම් ඔයාගෙන විශ්වාසයක් තියෙනවා නම් අනිවාර්යෙන් try කරන්න. ඔයා අවංකව මොකක් හරි දෙයකට කැප වුණොත් ඔයා ඇත්තටම genuinely මොකක් හරි වෙනුවෙන් sacrifice කළොත් ඔයාගේ කාලය, ධනය, ශ්‍රමය මොකක් හරි අනිවාර්යෙන් ඔයාට හරියනවා. අපි ඊළඟ සෙෂන් එකෙන් හම්බෙනකන් අපි අදට සමුගන්නු. එහෙනම් හැමෝටම සුබ දවසක්.